How called this? Omelette. Egg omelette. Yeah, there are kind of Western breakfast. Educated me many things about the India and Pakistan. Long time ago. මගේ ජර්නි එක පටන් ගන්නවා මේ නිව් ඩිල්ලි රේල්වේ ස්ටේෂන් එකට ආයිත් ආවා මම. දැන් මම රෙඩි වෙන්නේ පාකිස්තානට යන්න. මේක තමයි ට්‍රේන් එක. මේකෙන් යන්න ඕනේ අමෘත්සර් වලට. අමෘත්සර් වලට ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ පාකිස්තානට යන්න ඕනේ ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. ටිකක් ලොකු ගමනක්. ඉතින් මම හරියටම දන්නේ නැහැ. නමුත් මම යනවා මට හරි ආසාවක් තිබුණා මේ ඉන්දියාවේ ඉඳන් මේ ගොඩබිම් මාර්ගේ පාකිස්තානට යන්න. මේ දවස්වල යන්න එපා කියලා නම් ඇඩ්වයිස් කරනවා. ඒ වුණාට ඉතින් මම කොහොම හරි එක රටකට ආවොත් ඒ වටේ තියෙන බෝඩර් රටවල් වලට යනවා. වීසා නම් වේලාශ්‍රම ගත්තා. ගමන ඉතින් කොහොම වෙයිද කියන්න මම දන්නේ නැහැ. දැන් මෙතනින් අමෘත්සර් වලට සාමාන්‍යයෙන් දවස් පැය 9ක විතර ගමනක්. ඊට පස්සේ අමෘත්සර් වලින් යන්න ඕනේ මට ඒක මතක නැහැ හරියටම. ඒ පළාතට ගිහිල්ලා ඉවරලා එතනින් තමයි ඉන්දියා පාකිස්තාන් බෝඩ් එක තියෙන්නේ. හරි ලස්සන මේ ලෝක ප්‍රසිද්ධ ඒ කියන්නේ බෝඩ් මාර්චයක් එහෙම තියෙනවා. try කරනවා බලන්න. මේ ගමන ඉතින් ටිකක් controversial ගමනක්. මොකද මේ පාකිස්තානයේ මේ දවස්වල යනවා කියන්නේ මම හිතන්නේ ඒ වුණාට එහෙම මට ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. ඉතින් මම මුළු ලෝකයටම ආදරය කරන මිනිස්සෙක්. ඒ නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. එහෙනම් දැන් මගේ ට්‍රේන් එකට මම යන්න මේකට කියන්නේ අමෘත්‍රා එක්ස්ප්‍රස්. පංජාබ් ප්‍රාන්තයේ පැත්තෙන් යනකොට පෙන්නන්න ලස්සන තැන් තිබුණා. බයි බයි. මාගාව තියෙන ටූරිස්ට් ටිකට් එකක්. මේක ස්පෙෂල් ටිකට් එකක්. ඉතින් මේක දැන් නම්බර් එක හොයාගන්න ඕන මගේ කෝච් එක. This is complimentary ticket. We have a breakfast here. Hot also. This is especially for. This is tea, no? And some biscuit here. This is Biscuit. All right. This is a tea packet. Tea packet. Yeah. Or like Indian chai. Yeah. Okay. Indian chai. You This- can now you just this is Mix sugar. and- Yeah, this is sugar. You can put Yeah, in Sri Lanka very similar. Yeah, We do the same. Not much is changed here. This is for the complimentary milk breakfast. powder. Milk powder. Milk powder. Add sugar something and drink. Yeah. මේ තමයි අපිට උදේ මේ අමෘත්සර් එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ හම්බෙන කම්ප්ලිමන්ටරි බ්‍රේක්ෆාස්ට් එක. මේ අමෘත්සර් වලට යන ගමනේදී මට විශේෂයෙන් කියන්න ඕන දැන් අපේ රටේ මේ ට්‍රේල් ජර්නිස් කොච්චර මේ ලස්සනද කියලා කියන්නේ. දැන් මෙහෙ හැම දැන් මම මේ විතරම කිව්වනේ මම මේ රාමේශ්වරනේ කියන ලංකාවට පේන තැන ඉඳන් ඉන්දියාවේ උඩම තියෙන ලඩාක් ලේහ් වලට යනකම් ගියා. ඒ උතුරු ඉන්දියාවේ සීමාවක් කරෙන්න මේ ට්‍රේල් ජර්නිස් වල එහෙම ලස්සන බලන්න කියන්නේ මේ විවිධත්වය හරි අඩුයි. එහෙම ඩයිවර්ස් නැහැ. මම හිතන්නේ ඇත්තටම ලෝකේ හරියම ලස්සන දුම්බේ ගමන් තියෙන්නේ ලංකාවේ කියලා. මේ ලංකාව ගැන පුරා ජීරුවක් ගහනවනේ මේ. එකමට කල්පනා කරලා බලන්න මේ අනුරාධපුරයට ඒ ව්‍යාපනයට යනකොට මේක එකම මේ භූමි කලාපයක්. ඊට පස්සේ මාඩ කලපුවේ පැත්තට යනකොට නිකන් අරාබිය වගේ පේනවා. ඊට පස්සේ වදුල්ලට යනකොට ඒක නිකන් වෙනම ස්විට්සර්ලන්තයට යනවා. ඊට පස්සේ මම ලංකාවේ ගොඩාක් කෝච්චි වල ගිහිල්ලා තියෙනවා. ආස කියන්නේ බලන්න ආස. ඊට පස්සේ හලාවතේ ඉඳන් පුත්තලමට යනකොට ඒක වෙනම කල්චර් එකක්. ඊට පස්සේ මහතරට යනකොට මූදයින් ඒක වෙනම එකක්. ඒ අවිස්සාවෙලටත් මම ගිහිල්ලා තියෙනවා. ඒක තව එකක්. මේ ලංකාවේ මේ රියල් ජර්නිස් නම් හරිම ඇත්තටම ලස්සනයි. හැබැයි ඉතින් ඕවා ඕනකට වැඩි ලංකාවේ දියුණු කරන්න ගියොත් මේ ඉන්දියාවේ කන්ස්ට්‍රක්ෂන් පැත්ත වැඩි කරන්න ගියොත් නම් මේ ලංකාවත් විනාශ වෙනවා. Now I'm gonna show you my breakfast. This is fiber brown bread, fruit juice, some maybe butter or cheese. I don't know exactly. How called this? Omelette. Egg omelette. Yeah.
there are kind of Western breakfast. Okay, not Indian traditional. I have some Holland friends as well. We had a long chat. Very nice. They've been traveled more than me in India 20 years ago. He been travel Amritsar, Pakistan, Peshawar area. He educated me many things about the India and Long time Pakistan. ago. Long time ago. Now we are friends. They are going to Golden Temple as well. Alright, time is 3:30. Just arrived to the Amritsar railway station in India, very close to Pakistan border. What I am gonna do today, I don't know, but I'm gonna go to hotel and I will be staying there. And tomorrow I will cross the border. අමිත්සාර් වලට ආවා පැය 8ක විතර ගමනක්. දැන් මම හෝටල් එකේ නවතිනවා වේලාසනින් බුක් කරපු booking.com එකෙන්. ඊට පස්සේ ඉතින් පාකිස්තානේ බලන්න යන්න තමයි ප්ලෑන් එක. මට මතක් වෙනවා මේ අමෘත්සාර් වලට ආවම අර මොනවද ඉන්දිරා ගාන්ධි ඝාතනය වුණ ටෙම්පල් එක මෙතනද මන් දන්නේ නැහැ හරියටම. මොකක් හරි එහෙම හිස්ටොරිකල් ස්ටෝරි එකක් තියෙනවා අර හමුදාවෙන් ආක්‍රමණය කරලා සික් ටෙම්පල් එක. කොහොම කතන්දරයක් ආපු එකේ එකත් පුළුවන් වුණොත් අද හවස බලන්න යනවා. ඊට පස්සේ පාකිස්තානට එනවා. දැනට අමෘත්සාර් රේල්වේ ජර්නි එක ඔච්චරයි.